Kitchen with Mama YouTube channel එකට ඔයාලව ආදරයෙන් පිළිගන්නවා. අද මම හදන්නේ කෝමාරික අයිති වලින් හදන බීම් එකක්. මම මේකට කෝමාරික අයිති 3ක් විතර පාවිච්චි කරා. ඔයාලගේ ජූස් එකේ හදන ප්‍රමාණය අනුව ඒ ගාන අඩු වැඩි කරගන්න පුළුවන්. මගේ කෝමාරිකා ගහනම් බලන්නකො බාල වෙලා මේ දවස්වල මොකද සාතු කරලා නැහැ. ඒකයි මේ කෙට්ටු වෙලා තියෙන්නේ මේ කෝමාරිකා අයිති. ඒ නිසාම අර මාංශල ගතියත් අඩුයි. අපි ඉස්සරහාම දැන් මේ කෝමාරිකා අයිති ටික කපාගත්ත ටික පැය කාලක් විතර වෙනම භාජනයකට දාලා තියමු. අර කහට ගතිය යවා ගන්න ඕන. කහට කියන්නේ තිත්ත ගතියක් එනවා මේ කෝමාරිකා අයිති වල මේ මෙහෙම කහ පාට මේ මැලියම් එක යවුවේ නැත්නම්. ඒක කිරි වගේ වැක්කිරෙනවා. ඒක යවා ගන්න පැය කාලක් විතර අපි කපලා වෙනම තියලා තියන්න ඕන. ඊට පස්සේ අපි ඒ කපලා පැය කාලක් විතර තියලා ඉවරුණාට කහට ගතිය තියෙන පේනවනේ. ඒව ටික අපි වතුර පිරිසිදු ඇල් වතුරෙන් හොදලා අරින්න ඕන. ටිකක් අත්තද කරලා ඒ මැලියම් වගේ නිකන් කිරි වගේ තියෙන ඒව ටික යවා ගත්තාම තමයි කෝමාරිකා ජූස් එකේ අපිට කිසිම තිත්තරහක් එන්නේ නැත්තේ. නැත්නම් සමහරක් වෙලාවට නිකම්ම හදපුවාම කෝමාරිකා එක තිත්තරහක් එනවා. මෙහෙම හදලා බලන්නකෝ ඔයාලා. දැන් අපි මේ සෝදාගත්ත කෝමාරිකා අයිත්තක් දෙකට හරි තනිකරම ගන්නත් පුළුවන්. ඔහොම නිකම්ම කපලා මම නම් දෙකට කපා ගත්තා. එතකොට අපිට ලේසි දෙපැත්තේ දාර දෙක හීනියට කපාගෙන තුඩ හීනි පිහියක් ගන්න මේකට. මේ විදියට අපිට එක පැත්තක පොත්ත යවා ගන්න පුළුවන්. ඔම් බලන්නකෝ යවන හැටි. ඔය විදියට යවාගෙන අපි ඉතින් මේක ටිකක් සීරු හරුව කරන්න ඕන. මොකද අර කෝමාරිකා ඉත්ති තියෙන මැද මාංශල ගතිය යවා ගන්න නැතුව පිටේ පොත්ත විතරක් යවා ගන්න ඕන. ඊට පස්සේ අපිට මේක කොටු හැඩයට හරිය නැත්නම් නිකන් සූරලා හැන්දකින් සූරලත් ගන්න පුළුවන්. මම නම් පිහියෙන්මයි ඔක්කොම ටික කරන්නේ. ඉතින් මේ විදිහට කොටු හැඩයට කපා ගත්තාම අපිට බ්ලෙන්ඩර් කරන්න ලේසි. බ්ලෙන්ඩර් එකක් නැත්නම් අතින් හරි ගෑරුප්පෙන් හරි තද කරලා අපිට ඒකේ යුෂ ටික වෙනම වෙන් කර ගන්න ලේසි. මේ විදිහට අපි වෙනම භාජනයක් අරගෙන කෝමාරිකා මාංශල ටික වෙනම සූර ගන්නවා. මේ කෝමාරිකා කියන්නේ ගොඩක් ගුණදායක කෑමක් කියලා ඔයාලා දන්නවනේ. ඒ කියන්නේ ගොඩක් අය නිකනුත් කනවා. අපේ ගෙදර නම් ගොඩක් නිකනුත් කනවා. ජූස් හදන්නේ ගොඩක් වෙලාවට. මොකද මේ එහෙම මේ අර සමහරු කියන්නේ කෝමාරිකා කිව්වම අපෝ කන්න බෑ කියලා. එහෙම එකක් නැහැ. එහෙම කිසිම එකක් එන්නේ අර කහපාට අර කිරි ටික යවා ගත්තාම කන්න පුළුවන්. මොකද මේ ගෑස්ට්‍රික් තියෙන අයට ගොඩාක් හොඳ කෑමක් තමයි. ඉතින් කෝමාරිකා කියන්නේ හදලා බොන්නවා නම් ඉතින් බීමක් වෙනවා. නැත්නම් අමුයෙන් මෙහෙම මේ විදිහට උනත් කන්න පුළුවන්. මම දැන් කරන්නේ කෝමාරිකා ටික මේ බ්ලෙන්ඩර් කරගන්න හදන්නේ. මේ විදිහට අර කොළ පාට තියෙන ටික අයින් කරලා මේ විදිහට බ්ලෙන්ඩ් කරගන්න. වතුර චූට්ටක් විතරක් දාගත්තාම ඇති බ්ලෙන්ඩ් කරගන්න. සමහරු නම් නිකනුත් මේ කෝමාරිකා හැබැයි බ්ලෙන්ඩර් එකට තනිකර දාපුවම ටික අමාරුයි බ්ලෙන්ඩර් වෙන්න. බ්ලෙන්ඩර් වෙනවා. ඒවල වතුර ටිකක් දාගත්තාම ඒක අර ෆාස්ට් බ්ලෙන්ඩර් වෙනවා. ඒකට ලුණු ටිකකුත් දැම්මා. ගොඩාක් ලුණු දාන්න ඕනේ. පොඩ්ඩක් දාගන්න. බ්ලෙන්ඩර් එකක් නැති අයට මේක පෙනේරයක් අරගෙන මේ වෙනමත් මේ ගෑරුප්පෙන් කරන්න පුළුවන්. තද කරලා මම ඒකත් කරලා පෙන්නන්නම්. මම දැන් දෙහි බෑවකින් චුට්ටක් දාගත්තා. මොකද දෙහි ටිකක් දාපුවම අර ටිකක් අමි ගතියක් වගේ එනවා නම් මේ කෝමාරිකාවල ඒ ගතියත් නැතු යනවා. මෙන්න මේ විදිහට තමයි බ්ලෙන්ඩර් එක නැති අය අර අපි සූරගත්ත කෝමාරිකා ටික ගෑරුප්පුවක් හරි ගෑරුප්පුවක් නැත්නම් හැන්දෙන් වුණත් පුළුවන්. ටිකක් හැන්දයක් අර මේට වඩා ගෑරුප්පුව ටිකක් ෆාස්ට්. ගෑරුප්පුවක් නැති ගෙදරක් නෑ නේද මේ කාලේ. ඉතින් මේ තද කරපුවාම මේ අපිට පෙනේරෙන් යටට පෙරෙනවා අර ජූස් එක. එතකොට අර බොණ්ඩ අමාරු ගතියක් නැහැ. සමහරුන්ට ඉතින් කන්න අර කෑලි හැපෙද්දිත් නිකන් බොණ්ඩ අමාරුයි වගේ තියෙනවානේ. මේ ඔන්න ඔය විදිහට තමයි මේ යටින් පෙරෙන්නේ. දැන් මේකට කිසිම වතුරක් අපි නොදා නිකන් මේ තද කරලා ගන්න. ඊට පස්සේ අපිට කැමති ප්‍රමාණයට වතුර දාලා අයිස් කැටයකුත් දාලා බොන්න පුළුවන්. මේ තියෙන්නේ එහෙම කරගත යුෂ ටික. මේක අපි දැන් හදාගමු. මේ වීදුරුවකට දාලා මම නම් මේකට වතුර එහෙම ලොකුවට පාවිච්චි කරේ නැහැ. දැන් මේක මට ඕන නම් දෙන්නෙකුට උනත් පාවිච්චි කරන්න පුළුවන්. මේක තව කෝප් එකකට භාගි වගේ දාලා ඒකට වතුර දැම්ම හැකියි. එතකොට ඉතින් අර කෝමාරිකා කියලා ගොඩාක් ලොකු අපේ ෆ්ලේවර් එක එන්නේ නැහැ. ඒ බොන්නත් පුළුවන් ලේසියෙන්ම. මේකට දැන් අපේ පොඩි අය ඉන්න හින්දා පොඩි කෙනෙක්ට වෙනම හදන්නේ. එයාට සීනි හැන්දකුත් දැම්මා. සීනි නොදා මොන තරමට හොඳයි. මොකද සීනි කියන්නේ ඇත්තටම අපේ ඇඟට ඕනේ නැති කෑමක්නේ. මම අයිස් කැට දෙකකුත් දැම්මා. මේ ඔයාලත් හදලා try කරලා බලන්න. හැමට එලියක් වැටෙන්න, ගෑස්ට්‍රික් අඩු වෙන්න, ඇඟ සීතල කරන්න ගොඩක්ම හොඳ දෙයක්. සතියේ දෙපාරක් විතර ඔයාලා හදලා බීලා බලන්න.